හායි මගේ යාළුවනේ සුබ උදෑසන නැගිට ගමන් මගේ වැඩේ තමයි එයාලගේ ලයිට් එක දාලා මගේ පුංචි යාළුවන්ට උදෙන්ම කන්න දෙන එක. ඒ වැඩේ කරලා මම යන්නේ වොෂ් එකක් දාගන්න උදේ ලෑස්ති වෙන. දැන් උදේ වෙලාව 5:00මාරයි. ඊට පස්සේ මම ගාන මගේ ස්කින් එකට ගාන මගේ ප්‍රොඩක්ට් එක. මම ආසම ওই රත් හඳුන් බොඩි ලෝෂන් එකට ඒක මාර ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම ඔය තියෙන මගේ මේකප් පවුච් එක. ඒක ඇතුලේ තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. බලන්න යාළුවනේ මගේ අවුට්ෆිට් එක. ඉතින් මම ඔහම ලෑස්ති වෙලා මුලින්ම යන්නේ බුදුපහන ළඟට. බුදුපහන පත්තු කරලා ඊට පස්සේ තමයි මගේ වැඩ ආරම්භ කරන්නේ අනිත් ඒවා. ඒක liverලා මට හිතුණා කුස්සිය පැත්තට යන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. එහෙනම් අපි ඊගාවට යමු කුස්සිය පැත්තට. ඔන්න ඉතින් මං කුස්සියට යනකොට අපි අම්මා ඔක්කොම ලෑස්ති කරලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න. එයාත් එක්ක එකතු වෙලා ඒක හදන දිහා බලාගෙන ඉඳලා එයා මට ලන්ච් බොක්ස් එකට උදේ බ්‍රෙක්ෆාස්ට් එකයි දවල්ට ලන්ච් එකයි ලෑස්ති කරලා දුන්නා. මං ඒක මගේ බෑග් එකට දාගෙන මම ලෑස්ති වෙනවා ඔෆිස් එකට යන්න. ඇත්තටම මේ වෙනකොට වෙලාව හරියටම 6:00මාරයි. මම දිහා බලනකොට පාරේ ඇත්තටම කවුරුත් නැහැ. මම විතරයි පාරේ. ඉතින් මම සුපුරුදු පරිදි මගේ කකුල් දෙකෙන් ගමන යන්න පටන් ගත්තා. ඉතින් ඔය තියෙන්නේ මම ඔෆිස් ගිහින් එන විදිය. එනකොටම අපේ අම්මා මට කන්න පැණි වරක වගේක් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඒවත් කාලා වොෂ් එකක් දාගෙන මම ආපහු හවස පහන තිබ්බා. පහන තියලා මම ඉතින් සුපුරුදු මගේ දවස නිමා කරා. එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් දවසක අපි මුණ ගැහෙමු.